දැන් බලන්න අර අද පෝස්ට් එකක් මම දැක්කා Facebook එකේ මොකද්ද යාළුවෝ උනේ බඩදුරු අම්ම කෙනෙක් තමුන්ගේ අර බඩ එළිය දාගෙන මේ අර ළමයි එක්සෑම් A level කරන තරමට ඉස්කෝලෙන් ගේන්න ගිහිල්ලා හරිද ටුවරිස්ලා එතකොට මොනවද විලසන් කියන්න නැති වැඩක්ද හරිද දැන් සුද්ධියවත් ඔහොම කරන්නේ නැහනේ දැන් එතකොට මං කියන්නේ මේ ආණ්ඩුවට කිසි ලැජ්ජාවක් විලැජ්ජාවක් නැහැ ලැජ්ජ බයක් නැති ආණ්ඩුවක් මේක හරිද මොන්ට මේ ලිංකික ඇරේස් ටිකක් තියෙන යාළුවනේ මුන් පිස්සෝ මුන්ට මොලේ හොඳ නැහැ හරිද සෙට් එකටම පිස්සු මාළේ ඔයගොල්ලෝ මේ පිස්සුන්ට තමයි ඡන්දෙ දීලා පත් කරගත්තේ මහ ලොකුට පොහොසත් රට ආරක්ෂා නීතියක් කියලා ඔයගොල්ලෝ හිතුවේ මේ රට කොට දායි දිනු කරයි මේ පොහොසත් කරයි එහෙමනේ එහෙම නෙමෙයි ප්‍රතිපත්ති සෙට් එකක් ඔක්කොම සරිත් පන්තිතුමා කිව්වා අපි විපක්ෂ നാයකතුමා කිව්වා මේගොල්ලෝ මේ ගේන්නේ තනිකර අමූලික පට්ට කෙබරයක් පට්ට ඔළුවක් කියලා ඒ කතාව හරි මුන් ඔක්කොම පිස්සු හරිද මොලේ හොඳ නැහැ මුන්ගේ මොලේ අර තියෙන ගොම හරිද ගොම තියෙන්නේ හරිද එහෙම නැතුව මේ වෙන මොකුත් නැහැ තේරෙනවද අනිත් එක ඔයගොල්ලෝ යාළුවෝ කැකිලාට උවස්සන කියනවා වැඩි ගණන් ගන්න එපා මිනිහා ඔක හිඟන්නේ හරිද ඔකට අර අහමු කෙනෙකුත් හරි විරුද්ධයි ඔක තමයි මොකද්ද කියන්නේ ඉස්සර මිනිස්සු මොකද්ද මිනිස්සු වැන්දේ තන්දකරලු පස්සටලු මොනවද කියන ජරාගත්ත කන පැලෙන්ඩ කන්න පුළුවන් නේ ගිහිල්ලා කන පලන්න පුළුවන් ඔකයි ඉරටි හරිද මේ ඕක මේ සිවුරක් පොරව ගත්ත කොහෙදන හිඟන්නේ හිඟන හුත්තිය පුතේ ඕක කිකිරව හුරස්සනය අර ඉන්නේ කැකිර රෝසද ඒකයි අර ඉන්දික තොට හුත්තු හිත තමයි කියන්නේ මේ අර අන්දයා කාලකණි අන්දයා අපේ ඉරිසුට අපහාස කරනවා බුදුන්ට අපහාස කරනවා ඌගේ වැඩේ යන්නේ එක බොරුට මේ ඇස් තමුන්ගේ මූණ බලා ගන්න ඇස් දෙක පෙන්නේ නැති මිනිහට මේ හදා කියන්න පුළුවන්ද බෑ ඒකයි කියන්නේ ඕගොල්ලෝ රට්ටල ඌ සල්ලි කරනවා කියලා ඒක මං කියන්නේ ඔය අන්ත මිනිස්සු හරි කපටිනි කාලකණ්ණි අන්දේ කන්න අරන් පාර්ලිමේන්තු එකේ දේශපාලනය කරනවා මේ මාලිමානුවෙන් දාගත්ත කාලකණ්ණි අන්දියෙක් ඉන්නෝනේ අන්න ඔය අන්දියට බෑ දේශපාලනය කරන්න ඕමය නිකන් උංග දාලා අපේ සංවේදී කරන්නට ඕන ඕවා මේ හරියන්නේ මේ රට කරපු විනාශයට හරිද ඔය ඕගොල්ලෝ මොන දේ කිව්වත් ඔය මොන වන්දන උන්නත් ඒ නැතුණු මිනිස්සුන්ගේ ජීවිතවලට ආයෙ පණ එන්නේ නැහැ ඕගොල්ලන් සාප කරනවා මිනිස්සු ඕගොල්ලන්ට හෙනවදින්න නැති වාහන ගේන්න හැබැයි විලවදින්න නැති බුලට් ප්‍රූෆ් නෙමෙයි ඒවා තමයි ගෙන්නන්න වෙන්නේ තේරෙනවද ඕගොල්ලෝ ගෙන්න ඕනේ ඒවා හරිද අපිට මේ ඇඩ්වයිස් දෙන්න ඔයාලා එන්න එපා. ඕගොල්ලන්ට ඇඩ්වයිස් දෙන්න තමයි දැන් වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ගේ දඬු වහලා ඕගොල්ලෝ ඊළඟ දවසේ වැඩේ අතක නැහැ. චාම